ඔබ දන්නේ නැහැ දෙවියන් වහන්සේගේ කරුණාවත් ප්‍රේමයත් ඔබ පස්සේ කොපමණ දවසක් ඇවිත් තිබෙනවද? ඔබට සුදුසුකමක් නැහැ ඒක ලබන්න. ඒත් ඒක අත්හැරියේ නැහැ. උන්වහන්සේ කියනවා නුඹ මාව දන්නේ නැහැ. මම නුඹව නමින් දන්නවා. මේ නමින් මං අඬ ගහන්නේ. ඔබව දන්නවා. එච්චරට දන්නවා. නමින් එපමණක් නෙමෙයි. ඔබේ ඉසකෙස් වලට ගණන් දාලා තියෙනවා. උන්වහන්සේ ඒව වලටත් නම්බර දාලා තියෙන්නේ එපමණ ඔබට සලකනවා. ඉතින් එම නිසායි උන්වහන්සේගේ කරුණාවත් දයාවත් ඔබගේ පස්සේ එන්නේ. බැයි මගේ සහෝදරයා සහෝදරි ඔබ මේක දැනගෙන පිටපා ගියොත් ඔබ උන්වහන්සේගේ ද්‍රෝහිකම් කරන්නාව උන්වහන්සේට විරුද්ධව යන්නාව අධික මහත් යක්ෂයාවාගේ සතුරෙක් වෙන්න යනවා. හොඳද? යහපත දැන යහපත නොකරන්නාට ඒක පාපයක් වන්නේ. තේරෙනවද මං කියන එක? ඇයි උන්වහන්සේ උච්චර හැරෙන්නේ? ඔබගේ ඇස් වලින් දැකලා නැහැ. ඔබගේ කන් වලින් අහලා නැහැ. ඔබගේ සිතට ඇතුළත්ව නැහැ. දෙවියන් වහන්සේ ඔබට දැන්ද නෑ ඔබගේ අම්මයි තාත්තයි භාර්යාවක් පුරුෂයෙක් වෙන්න ඉස්සෙල්ලා ඒ බීජේ අම්මගේ මව් කුසේට ඇතුළත් වෙන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ ඔබ දැනගන්න. ඔබ අඳුරනවා. ඔබගේ හැඟීම් සියල්ලක් දන්නවා. මිදුනිමා ගැන සිතන්නට මම කවරෙක් වෙම්දෝ. සමිතුනිමා ගැන සිතන්නට මම කවරෙක් වෙම්